ආයිබෝවන් මේ අපි ලොකු මාතෘකා අරගෙන සරලව කතා කරන තැන. අද අපි බලන්න යන්නේ පාඩම් කරන අයට විශේෂයෙන්ම විභාග කිට්ට වුණාම පාවිච්චි කරන්න පුළුවන් හරිම ප්‍රබල මෙවලමක් ගැන. අපි ගොඩක් දෙනෙක් ශිෂ්‍ය කාලයේ මුහුණ දෙන ප්‍රශ්නයකින්ම පටන් ගමු. විභාගයක් පාස් වෙන්න විතරක් හිතාගෙන පාඩම් කරනකොට ඒ තොරතුරු ඔළුවට දාගන්න එක කොච්චර අමාරුද නේද? ඇත්තටම මේකට විද්‍යාත්මක හේතුවකුත් තියෙනවා. ඒකට කියන්නේ අමතක වීමේ වක්‍රය කියලා. සරලවම කිව්වොත් අපි යමක් ඉගෙන ගත්තට පස්සේ ඒක නැවත නැවත මතක් කළේ නැත්නම් හිතාගන්නවත් බැරි වේගයකින් ඒක අමතක වෙලා යනවා. අපේ මොළය හැදිලා තියෙන්නෙම ඒ විදියට. හැබැයි වාසනාවකට වගේ මේ නූතන ප්‍රශ්නෙට අවුරුදු දහස් ගණනක් පරණ හැබැයි හරිම බලවත් විසඳුමක් තියෙනවා. හරි. එහෙනම් අපි කෙලින්ම මාතෘකාවට බහිමු. අපි අද කතා කරන්නේ මතක තියාගැනීමේ අභියෝගය ගැන. ඒකට තියෙන පැරණි විසඳුම, ඒ කියන්නේ මතක මාලිගාවක් හදන හැටි, අමතක නොවන රූප හදන හැටි සහ ඒ දැනුම කොහොමද තහවුරු කරගන්නේ කියලා. හොඳයි, මුලින්ම අපි තේරුම් ගමු මොකක්ද මේ තාක්ෂණය. මේක කොහෙන්ද ආවේ කියලා. මේ ක්‍රමයේ තියෙන පුදුම ඉතිහාසයක්. හිතන්නකෝ, මේක අවුරුදු දහස් ගානකට කලින් පුරාණ ග්‍රීසියේ ඉඳලම පාවිච්චි කරපු දෙයක්. එදා ඉඳන් අද වෙනකල් ලෝකේ පුරා ඉන්න මතක ශූරයන් වගේම ශිෂ්‍යයනුත් මේක සාර්ථකව පාවිච්චි කරනවා. ඉතින් වැදගත්ම දේ තමයි මේ මතක මාලිගාව කියන්නේ නිකම් හිතලුවක් නෙමෙයි. මේක ඇත්තටම ක්‍රමානුකූල දෙයක්. Taman හොඳටම දන්න තැනක් හරියට මානසික ෆයිල් කැබිනට් එකක් වගේ පාවිච්චි කරන එක තමයි මෙතන වෙන්නේ. හරි. එතකොට ඇයි මේ ක්‍රමය මෙච්චර සාර්ථක? ඒකට හේතුව තමයි මේක අපේ මොළය ස්වභාවිකවම වැඩ කරන විදිහටම ගලපෙන එක. අපේ මොළයට ස්ථාන සහ පාරවල්, ඒ කියන්නේ අවකාශීය මතකය හරිම හොඳට මතක තියාගන්න පුළුවන්. මේ මතක මාලිගා ක්‍රමයෙන් කරන්නේ ඒ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එකයි. හරි. දැන් අපි බලමු කොහොමද මේක ඇත්තටම හදාගන්නේ කියලා. පියවරෙන් පියවර. හොඳ මතක මාලිගාවක පදනම තියෙන්නේ හරිම සරල පියවර දෙකක. පළවෙනි එක හොඳකම දන්න තැනක් තෝරගන්න එක. දෙවෙනි එක ඒ තැන හරහා යන පාරක් සැලසුම් කරන එක. පළවෙනි පියවර තමයි හොඳටම දන්න තැනක් තෝරගන්න එක. හිතන්න තමන්ගේම ගෙදර, ඉස්කෝලේ නැත්නම් හැමදාම යන පාර වගේ තැනක්. ඒ කියන්නේ S2 පියාගමනත් හිතෙන් ඒ පාරේ යන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මෙතන තියෙනවා නියම ටෙක්නික් එකක්. එක මාලිගාවකින් නවතින්න ඕනේ නෑ. A to Z ක්‍රමය පාවිච්චි කරලා මාලිගා ගොඩක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ හැම අකුරකටම මතක තැනක් ලියලා විවිධ විෂයන්ට විවිධ මාලිගා වෙන් කරගන්න පුළුවන්. දෙවෙනි පියවර ඒ කියන්නේ පාර අඳින එක. හරිම වැදගත්. මොකද එතකොට තමයි ඔළුවේ තියෙන අදහස පැහැදිලි සිතියමක් වෙන්නේ. ඒක නිසා මාර්ගය පැහැදිලි, අතරමං වෙන්නේ නැහැ. හරි. මාලිගාවේ ප්ලෑන් එක හරි. දැන් තමයි මේකේ සුපිරිම නිර්මාණශීලීම කොටස එන්නේ. මෙතනදී මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි රූප හදන එක විතරක් මදි. ඒ රූප පුදුම හිතෙන, විකාර, ක්‍රියාශීලී, hina යන විදිහේ ඒවා වෙන්න ඕන. එතකොට තමයි ඒවා අමතක කරන්නම බැරි වෙන්නේ. ඉතින් රූප මතක හිටින්නම් අපේ ඉන්ද්‍රියන් පාවිච්චි කරන්න ඕනේ. මේකට මේ කාවේ කොග්ස් කියන කෙටි යෙදුම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ හදන රූපවලට ස්පර්ශය, ශබ්දය, සුවඳ, රසය වගේ දේවල් එකතු කරන්න. මෙන්න පොඩි උදාහරණයක්. හිතමුකෝ ග්‍රහලෝක ටික මතක තියාගන්න ඕන කියලා. ඉස්සෙල්ලාන බුධ. ඒ කියන්නේ මර්කියුරි. හිතන්න මාලිගාවේ ඉස්සරහ දොර තමයි A. ඒ දොර අල්ලන්න බැරි තරම් රස්නේ. ඊළඟට සිකුරු. ඒ කියන්නේ වීනස්. හිතන්න ශාලාවේ ඇතුලේ ඇඹුල් ගඳ ගහන ඝන වලාකුළු පිරিলা. හරි. මාලිගාව හදලා රූපත් දැම්මා. එච්චරින් මදි. ඒ දැනුම ඔළුවේ තියාගන්න නම් පුහුණු වෙන්න ඕන. පොදු වැරදි මගහැරෙන්න ඕන. මතක ශූරයෙක් වන ඩොමිනික් ඕබ්‍රයන් කියන විදියට යමක් දිගු කාලීනව මතක තියාගන්න නම් ඒක කාලාන්තරයක් තියලා නැවත නැවත මතක් කරන්න ඕන. මුලින් පැය 24කින්, ඊට පස්සේ සතියකින්, මාසයකින්, ඊටත් පස්සේ මාස 3කින්. ගොඩක් අය මුලදී කරන වැරදි ටිකක් සහ ඒවට විසඳුම් තමයි මේ. උදාහරණයක් විදිහට එකම මාලිගාවක් හැමදේරම පාවිච්චි කරන්න එපා. ඒ වගේම එකම තැනක තොරතුරු ගොඩක් ඔබන්න යන්නත් එපා. එක තැනකට එක ප්‍රධාන අදහසයි. වැදගත්ම දේ තමයි මේක. මේකන කියවන එකෙන් විතරක් වැඩක් නැහැ. ඇත්තටම මාලිගාවක් හදලා ඒක පාවිච්චි කරන්න පටන් ගත්තොත් තමයි මේකේ බලය තේරෙන්නේ. මේ පුදුම ක්‍රමය පාවිච්චි කරලා ඕනෑම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් හිතලා බලන්න මේ හදන පළවෙනි මතක මාලිගාවේ ගබඩා කරන්නේ මොන වගේ දැනුමක්ද?